වර්තමාන ලංකාවේ මද්ද්‍රව්‍ය භාවිතය ගැන කතා කරනකොට මද්ද්‍රව්‍ය භාවිතයට ඉතා විශාල සංඛ්‍යාවක් පුරුදු වෙමින් ඉන්නවා. මේ ප්‍රවණතාවය ගත්තොත් එහෙම අද වෙනකොට ඕගොල්ලෝ හැමෝම දන්නවා විවිධ වර්ගයේ මද්ද්‍රව්‍ය භාවිතා කරනවා. ඇත්තටම මද්ද්‍රව්‍ය භාවිතය ගැන අපි කතා කරොත් පුද්ගලයෝ මේවට පෙළඹෙන්නේ නොදැනුවත්කම නිසා, අනවබෝධය නිසා, මද්ද්‍රව්‍ය ගැන හරි දැක්මක් නැති නිසා. ගොඩක් වෙලාවට මද්ද්‍රව්‍ය භාවිතා කරන අය තම තමන්ගේ යාළුවන්ට මේවා පුරුදු කරන්නේ වැරදි මත මිත්‍යා විශ්වාස ආකල්පින්. ඉතින් මේ தත්ත්වය අද වෙනකොට මේ ව්‍යාප්ත වෙලා යන தත්ත්වය අපිට ලංකාවෙන් තුරන් කරන්න අවශ්‍ය නම් අපි කරන්න ඕනේ මේ පිළිබඳව දරුවන්, දෙමාපියන්, සමාජයේ ජීවත් වෙන ප්‍රජාව, ඒ වගේම ප්‍රජා නායකයින්, ඒ වගේම සේවා ස්ථානවල සේවකීන්, ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේකෙදි අපි ඇත්තටම දැනුමක් දෙන්න නම් මේ විෂය ඉගෙන ගන්න ඕන. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා දැනුම ලබා දෙන්න. ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනයේ විසින් මේ සම්බන්ධයෙන් මද්ද්‍රව්‍ය උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් සකස් කරලා තියෙනවා. ඒ වගේම උපදේශන සාතික පත්‍ර පාඨමාලාවක් සකස් කරලා තියෙනවා. මේ පාඨමාලාවල් දෙකම තෘතීය වෘත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි පාඨමාලාවල්. මේ වෙනකොට 6 වෙනි කණ්ඩායම තමයි අපි බඳව ගන්න යන්නේ. එතකොට මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් මේකෙන් දැනුම ලබාගෙන තියෙනවා. ඔබටත් අවස්ථාවක් තියෙනවා මේ සඳහා ආයෝජන කරන්න. ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් එකේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ පිළිබඳව ඔබට විස්තර දැනගන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. මගේ දුරකථන අංකය 07883 32 32 32.